ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් අරගෙන ආවේ ඉතා වටින වීඩියෝ එකක්. ඔයාගේ බබාට බේරි බාර් රෙසිපි එකක්. ඔන්න ඉතින් මාස 6ට වඩා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේක බලන්නම ඕනේ, දැනගන්නම ඕනේ රෙසිපි එකක්. ඔන්න ඔයාගේ බබාගේ බර හොඳටම අඩුයිද? බබා බත් කන්නේම නැන්ද? එහෙනම් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔන්න එන්න මාත් එක්ක බෙරි බත් රෙසිපි එක කොහොමද මම අද හදන්නේ කියලා බලන්න. මම අරගෙන තියෙනවා මේකට කැරට්, බතර, චිකන්, ඒ වගේම ලුණු සුදු ලුණු කරපිංචා අරගෙන තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඔයාලටත් මම කියන්න ඕනේ ඔයාලගේ බබාගේ එක වේලකට කෑම එළවලු 2 වගේ බැගින් එකතු කරගන්න. මොකද බබා කන්න අකමැති මොනවද, බබා කන්න ආස මොනවද කියලා අපිට හොයාගන්න ටිකක් අමාරු වෙනවා. ගොඩාක් එළවලු ಜಾති යොදාගත්ත. ඒ වගේම ඔයාගේ බබාට මොනම හරි ඇලර්ජික් එකක් ආවොත් ඒ අපි මොනවද දීලාද, බබා මොනව කාලාද මේ ඇලර්ජික් උනේ කියලා අපිට හොයාගන්න ටිකක් අමාරුයි, අපහසුයි. ඒ නිසා ඉතාමත් හොඳයි ඔයා බබාට එක දිනකට එළවලු 2 වගේ බැගින්, ඒ වගේම එක් පිළිහිඩි වර්ගයක් එකතු කරගන්න. චිකන් නම් චිකන්, මාළු නම් මාළු, ඒ වගේ එක් වර්ගයක් එකතු කරගන්න. ඔන්න ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එන්නකෝ මම මේ වෙලාවේ මොකද කරන්න කියලා බලන්න. ඔන්න මම හාල් එක ලිපේ තියාගන්න තමයි හදන්නේ. මං අරගෙන තියෙන සුවඳල් හාල්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ බබාට දෙන ඕනම හාල් වර්ගයක් එකතු කරගන්න. මම මුං ඇටයි පරිප්පුයි ඇට වර්ග වලින් යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බබා කන්න කැමති ඕනම ඇට වර්ගයක් මේ වෙලාවේ මේකට එකතු කරගන්න. ඒ වගේම මම අරගෙන තියෙන්නේ මේ මුං ඇට රැයක් පෙඟෙන්න තියලා චුට්ටක් පැලවෙන්නත් තියලා. ඔන්න ඉතින් ඔයාලගේ බබාට පැලමුන් දෙනවා නම් ඉතාම හොඳයි. බබාගේ දාඩිය බිබිලි වගේ හැමේ ඇවිත් තියෙනවා නම් ඒවට ඉතාම ගුණයි මේ පැලමුන්. ඔන්න ඉතින් මම මේ වෙලාවේ මම කපාගත්ත එළවලු මගේ මේ භාජනයට එකතු කරගෙන තැම්බෙන්න තියාගන්න තමයි හදන්නේ. ඔන්න බලන්නකෝ මගේ පැටියත් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. මං හැමදාම කියනවා වගේ එයානේ දියන්න හොරයි. ඉතින් එයාත් මාත් එක්ක මේ වෙලාවේ ළඟින්ම ඉන්නවා. ඔයාලට මෙන්න මේ විදිහට තමයි දැන් පේන්නේ මගේ කෑම එක. ඔන්න තාම තැම්බිලා නැහැ. ඉතින් මම මේ වෙලාවේ හදන්නේ මේකට 3-5 කුඩු එකතු කරගන්න. මම මේ වෙලාවේ කහ කුඩු එකතු කරගන්නවා. ඔන්න බලන්න මගේ කෑම එක කොහොම තමයි තියෙන්නේ. මම මේ වෙලාවේ 3-5 කුඩු එකතු කරගන්නවා. මම මේ 3-5 කුඩු බබාගේ 3-5 කුඩු බබාට ගෙදරදීමයි හදාගත්තේ. ඔන්න මම මේ වෙලාවේ හාල් මැස කුඩුත් එකතු කරගන්නවා. මං හාල් මැස කුඩුත් ගෙදරදීම තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් මං ඔයාලට හාල් මැස කුඩු අපි කොහොමද ගෙදරදී හදාගන්නේ කියන වීඩියෝ එකකුත් ළඟදීම අරගෙන එන්න. ඔන්න මගේ කෑම එක දැන් ටිකක් තැම්බෙන්න වහලා තියන්න තමයි හදන්නේ. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මම බබාට කෑම වීඩියෝ ගොඩක් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒවත් බලන්න, ඒවත් try කරන්න, ඒවත් හදලා ඔයාගේ බබාට දෙන්න. ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඔන්න ඉතින් මගේ කෑම එක මේ වෙලාවේ මෙම තියෙන්නේ හොඳට තැම්බිලා තියෙන්නේ දැන්. ඉතින් මම මේ වෙලාවේ උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් බටර් හෝ පොල් තෙල් යොදාගෙන මේ වෙලාවේ මේ කෑම එක ටෙම්පරාදු කරගන්නත් පුළුවන්. ඉතින් මම යොදාගත්තේ උකු පොල් කිරි. ඔන්න මම ඒකත් ටිකක් තැම්බෙන්න තියෙනවා. ඔයාලා මගේ මේ රෙසිපි එක හදලා ඔයාලගේ බබා කැමති වුණාද, කෑවද, කොහොමද, හොඳද, නරකද කියලා මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න නම් අමතක කරන්න එපා. ඔන්න ඉතින් මගේ කෑම එක මේ වෙලාවේ මේ ආකාරයට තමයි තියෙන්නේ. ඔන්න දැන් හරිම සුවඳකුත් එනවා. මම මේක දැන් කලවම් කරගන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි කෑම එක තියෙන්නේ. ඔයාලගේ බබා ටිකක් කෑලි කන්න අකමැති බබෙක් නම් මේ වෙලාවේ මේක ඔයාලට හොඳට පොඩි කරලා බබාට දෙන්න පුළුවන්. මගේ බබා දැන් මාස 8ක්. ඉතින් එයාට ටිකක් කෑලි සහිත ආහාර තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ මේ බත් එක පොඩි කරගන්නේ නැහැ. මම ලිප් ඕෆ් කරලා මේ වෙලාවේ මම කපාගත්ත ගොටුකොළ එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට ඕනම පලා වර්ගයක් එකතු කරගන්න. ඒ වගේම මම බිත්තර කහ මදියක් එකතු කරගත්තා.
බිත්තර කහමද ආරිම ගුණයි බබාලට. මම දෙන හැම ආහාර වේලකටම ප්‍රධාන ආහාර වේලට බිත්තර කහමදයක් බබාට එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් ඒ විදිහට try කරලා බලන්න. ඔන්න ඉතින් මගේ කෑම එක මේ වෙලාවේ මේ විදිහට තමයි තියෙන්නේ. මම බබාට කෑම එක දෙන්න තමයි මේ හදන්නේ. ඔන්න මම එයාට යෝගට් එකකුයි කෙසෙල් ගෙඩියකුත් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාගේ බබාගේ ප්‍රධාන ආහාර වේලකට පසුව අතුරුපස දෙන්න. ඒ වගේම ඒක ප්‍රධාන ආහාර වේලට පසුවම දෙන්න. ඉතින් එතකොට ඔයාලට පස්සේ බබාට කෙටි ආහාර වේලයක් දෙන්න කාලය ඉතිරි වෙනවා. ඒක බබාටත් හොඳයි අපිටත් පහසුයි. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරේ මතක් කරනවා. මට comment කරන්න, like කරන්න. ඕන්න එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක ඔයාගේ බබාට රසම රස කෑම recipe එකක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.